Hello everyone. අපි අද 2019 O level English paper එක ඩිස්කස් කරමු. ඉතින් මෙතන paper 1, paper 2 කියලා papers දෙකක් තියෙනවා. paper 1 එකට අපිට හම්බෙන්නේ 1 hour. එතන test 8ක් තියෙනවා. paper 2 එකට අපිට 2 hours හම්බෙනවා. එතනත් test 8ක් තියෙනවා. ඉතින් altogether test 16ක් තියෙනවා. paper 1 එකට අපිට 40 marks හම්බෙනවා. ඒ වගේම paper 2 එකට අපිට 60 marks හම්බෙනවා. අද අපි test 16ම ඩිස්කස් කරමු. ඉතින් ඔයගලන් තේරෙන විදිහට සිම්ප්ලි අපි ඒක ඩිස්කස් කරමු. එහෙනම් අපි යමු ටෙස්ට් 1 එකට. මෙතන උඩින්ම දීලා තියෙනවා answer all questions on this paper itself. මේ හැම ප්‍රශ්නයකටම උත්තර ලියන්න තියෙන paper එකේම තමයි. ඒගොල්ලන්ගේ spaces ඔක්කොම දීලා තියෙන අපිට ආයි extra papers වල මුකුත් ලියන්න නැහැ. අපි යමු එහෙනම් ටෙස්ට් 1 එකට. Match the following notices with the places given below. Write the letter of the most suitable notice in the given box. The first one is done for you. මෙතන ඒගොල්ලන් notices වගේක් දීලා තියෙනවා. අපිට මේ notices කියවලා ඒවා වඩාත්ම ගැලපෙන place එක මොකක්ද කියලා identify කරගෙන correct letter එක ලියන්න තියෙන්නේ. letter එක තමයි ලියන්න තියෙන්නේ. අපි එහෙනම් notices ටික බලමු. Handle with care. Reference only. Take off your shoes. Reserved for pregnant mothers. Caution men at work. No bathing rough sea. ඔන්න ඔය notices 6 තමයි තියෙන්නේ. අපි බලමු places ටික. ඒගොල්ලන් first one එක අපිට කරලා දීලා තියෙනවා. First one, on a box full of glassware. Glasses දාලා තියෙන box එක normally මොන වගේ දෙයක්ද ගහලා තියෙන්නේ? මෙන්න මේ වගේ handle with care. ප්‍රවේශමෙන් handle කරන්න කියලා දාලා තියෙනව නේද boxes වල? Glasses තියෙන. ඉතින් එතනට එන්නේ letter A. Second one, at a building site. මොන හරි build කරන site එක normally මොනවාද ගහලා තියෙන්නේ? Caution men at work වගේ ප්‍රවේශමෙන් මිනිස්සු වැඩ කරනවා වගේ දේවල් ওই building sites වල ගහලා තියෙනව නේද? එතකොට එතනට එන්නේ letter E. Third one on a beach. beach එක වගේ ගහලා තියෙනව නේද? No bathing rough sea. නාන්න එපා. මුහුද ටිකක් සැරයි. මුහුද ටිකක් රළුයි කියලා වගේ. අන්න ඒක තමයි මෙතනට එන්නේ. එතකොට මෙතනට එන්නේ letter F. ඊට පස්සේ ඉන්න බස්. බස් එක normally ගහලා තියෙනව නේද? reserved for pregnant mothers. ගැබිනි මාතාවන්ට මේ sheet එක වෙන් කරලා තියෙන කියලා notices ගහලා තියෙනව නේද? අන්න එතකොට එතනට එන්නේ letter D. at a temple. temple එක ගහලා තියෙනනේ take off your shoes. සපත්තු ගලවලා ඇතුළට යන්න කියලා. එතකොට එතනට එන්නේ letter C. Sixth one in a library. library එක ගහලා දෙනවා reference only කියලා. ඒ කියන්නේ මෙතනින් පොත් කියවන්න විතරයි පුළුවන්, පොත් අරන් යන්න බෑ. ගොඩක් library වල reference section එකක් තියෙනවා. එතනින් අපිට පොත් බලන්න විතරයි පුළුවන්. පොත් මුකුත් ගෙදර ගෙනියන්න බෑ. borrow කරන්න බෑ. අන්න ඒක තමයි අපි reference only කියන්නේ. එතකොට එතනට එන්නේ letter B. ඔන්න ඔය විදිහට තමයි test 1 එක කරන්න තියෙන්නේ. අපි එහෙනම් යමු test 2 එකට. Fill in the blanks given in the following dialogue. Use the words given in the box. Write the letter of the correct word in the space given. The first one is done for you. අපිට මේ dialogue එක කියවලා මේ දීලා තියෙන space fill කරන්න තමයි තියෙන්නේ. ඒගොල්ලන් ඒවට එන words ටිකත් අපිට දීලා තියෙන්නේ. ඉතින් මේකේ වඩාත්ම ගැලපෙන අකුර තමයි ලියන්න තියෙන්නේ. මේ words මොකුත් මේ blanks වල ලියන්න නැහැ. අකුර තමයි අපිට ලියන්න තියෙන්නේ. අපි එහෙනම් බලමු dialogue එක. මේ dialogue එක යන්නේ රශ්මි වගේම අංජනි අතර. එහෙනම් අපි යමු dialogue එක කියවන්න. Wow, what a lovely photograph. Is this your family? Yes, it was taken at my sister's wedding. Who do you blank is sitting next to me. රශ්මි කියනවා ලස්සන පින්තූරයක් මේ වාගේ family එකද කියලා අංජනිගෙන් අහනවා. ඊට පස්සේ අංජනි කියනවා ඔව් ඒක ගත්තේ මගේ සිස්ටර්ගේ වෙඩින් එකේදී. එයා අහනවා who do you blank is sitting next to me. Who do you think කියලා නේද එතනට එන්නේ. Who do you think is sitting next to me. එතකොට එතනට එන්නේ letter E. ඊට පස්සේ රශ්මි කියනවා it must be your blank sister. මෙතන තියෙනනේ twin sister, නියුන් සහෝදරිය කියලා. අන්න එතනට එන්නේ එතකොට twin කියන එක. එතකොට letter A. Yes, you are right. Two of you look the same, and you both are wearing blank, aren't you? Is the boy wearing the red blank your elder brother? එතකොට මොකද්ද කියන්නේ? රශ්මි කියන ඔය දෙන්නම එක වගේ and you both are wearing blank, aren't you? wearing frocks නේද?
එයා කියනවා ඔය දෙන්නම ෆ්‍රොක්ස් නේද ඇඳගෙන ඉන්නේ කියලා. එතකොට ෆ්‍රොක්ස් කියන එක තියෙන්නේ letter B කියන එකේ. ඊට පස්සේ is the boy wearing the red blank your elder brother. red shirt නේද මෙතනට එන්නේ. red shirt. එතකොට මෙතනට එන්නේ F අකුර. එයා අහනවා රතු ෂර්ට් එකක් ඇඳන් ඉන්න කෙනා ඔයාගේ elder brother ඔයාගේ ලොකු අයියාද කියලා. ඊට පස්සේ අංජනි කියනවා no he is the youngest but he is very මොකක්ද very tall නේද ගොඩක් උසයි කියලා. එතකොට එතෙන්ට එන්නේ letter D. Your father and mother still look very young, don't they? Of course. Thank you for your compliment. ඔන්න ඔය වගේ තමයි මේක ෆිල් කරන්න තියෙන මේ ඩයලොග් එක. ඒකත් ගොඩක් අමාරු එකක් නෙමෙයි, ලේසි එක ෆිල් කරන්න. මෙතන තියෙන වර්ඩ්ස්ම තමයි එන්නේ. ඉතින් අපි එහෙනම් යමු ටෙස්ට් 3 එකට. ටෙස්ට් 3 එකේ තියෙන්නේ study the picture given below. Fill in the blanks in the paragraph using the words given in the box. Write the letter of the correct word in the blank. The first one is done for you. මෙතනත් අපිට මේ පිච් එක බලලා ඒගොල්ලන් දීලා තියෙන පැරග්‍රාෆ් එක ෆිල් කරන්න තියෙන. ඒගොල්ලන් එන වචන ටික මෙතන දීලා තියෙනවා. පළවෙනි එක ඒගොල්ලන් කරලා දීලා තියෙනවා. එහෙනම් අපි බලමු පැරග්‍රාෆ් එක. This picture shows Chatura's room. මේ පිච් එක පෙන්නන්නේ චතුරගේ room එක. His friend Isuru is sitting near him on his blank. එයාගේ යාළුවා ඉසුරු ඉඳගෙන ඉන්න ඔයා ළඟ මොකක් උඩද ඉඳගෙන ඉන්නේ? බෙඩ් එක උඩ නේද? එතකොට මෙතනට එන්නේ A. Letter A. There is a blank with 3 blank. මොකක්ද තුනක් තියෙන්නේ? මෙතන table එකක් තියෙනව නේද? table එකේ drawers තුනක් තියෙනවා. ඉතින් මෙතනට එන්නේ there is a table කියලා. එතකොට එතනට එන්නේ letter F. fourth one එකට ඉන්නේ drawers. letter H. මෙතන ඔයගොල්ලන් යූස් කරන වචන කට් කරන්න. එතකොට ලේසි මේ පැරග්‍රාෆ් එක ෆිල් කරන්න. drawers tables අපි යූස් කරා. A pile of blank and the blank he uses to study can also be seen here. Pile of මොකක්ද? books නේද? මෙතන books නේද තියෙන්නේ. එතකොට එතනට එන්නේ letter I. And the blank is uses to study can also be seen. මෙතන lamp එකකුත් තියෙනව නේද? එතකොට එතෙන්ට එන්නේ G. හරි නේද? A pile of books and the lamp he uses to study can also be seen here. The blank of the window are partly open. The curtains නේද? මේ curtains නේද? බාගෙට ඇදලා තින්නේ. partially කියන්නේ බාගෙට. ඒ කියන්නේ මෙතනට එන්නේ curtains. ඒ කියන්නේ letter B. In the blank he has hung a shirt and 2 pairs of blank. මේක තියෙන කබඩ් එකක් නේද? කබඩ් එක ඇතුලේ තමයි එයා hung කරලා තින්නේ මේ එයාගේ trousers එහෙම. ඉතින් එතනට එන්නේ in a cupboard. letter C. He has hung a shirt එකක් and 2 pairs of trousers. trousers දෙකක්. J. මෙතනට එන්නේ J අකුර. අපි යූස් කරපු ඒවා කට් කරලා දාමු. අපි curtain යූස් කරා, cupboard කියන එක යූස් කරා, ඊට පස්සේ lamp කියන එක යූස් කරා. ඒ වගේම books, trousers කියලා තව වචන දෙකක් තමයි ඉතුරු. There is a cap and on the hangers fixed onto the blank. එතකොට එතනට එන්නේ මොකක්ද? මෙතන there is a cap and umbrella. මෙතන umbrella එකක් නේද තියෙන්නේ. cap එකක් වගේම umbrella එකක් තමයි තියෙන්නේ. එතකොට එතනට එන්නේ letter D. On the hangers fixed onto the wall නේද? wall එකට fix කරලා තියෙන hangers වල එල්ලලා තියෙන්නේ cap එකක් වගේම umbrella එකක්. There are 2 pairs of shoes on the shoe rack. shoes දෙකක් තියෙනවා shoe rack එකේ. one is white and the other is black. එකක් black එකක් white. චතුර keeps his room neat and tidy. චතුර එයාගේ room එක පිළිවෙලට තියලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි test 3 එක කරන්නේ. ඒකත් එච්චර අමාරු test එකක් නෙමෙයි. අපිට මේක හොඳින් pitch එක බලලා මේක fill කරත් ඒක හරිම ලේසි. එහෙනම් අපි යමු test 4 එකට.
ටෙස්ට් 4 එකේ අපිට කරන්න තියෙන්නේ each underlined word in the following text is incorrect. Write the correct word in the space provided. The first one is done for you. මේ පැරග්‍රාෆ් එකේ මේ අන්ඩර්ලයින් කරලා තියෙන වචන වැරදි අපිට ඒවා කරෙක්ට් කරලා මේ ස්පේස් එකේ ලියන්න තමයි තියෙන්නේ. පළවෙනි එක ඒගොල්ලන් අපිට කරලා දීලා තියෙනවා අපි බලමු. The grade 9 students of our school have planned to play a cricket match yesterday. මෙතනට have plan කියලා එන්නේ නේද? මෙතන yesterday නේද? ඒ කියන්නේ past tense එකක් use කරන්න ඕනේ. ඒ නිසා had කියලා එන්න ඕනේ. The grade 9 students of our school had planned to play a cricket match yesterday. ඊට පස්සේ everyone were present in the time. Everyone were නෙමෙයි everyone was කියලා තමයි එතෙන්ට එන්නේ. මෙතන everyone, anyone, someone ඔය වගේ වචන අපි use කරත් ගොඩක් වෙලාවට single form එක තමයි single verb එක තමයි අපි use කරන්නේ. මෙතන were කියන්නේ plural නේ. ඒ නිසා ඒක was වෙනවා. ඊට පස්සේ යමු. However, just before a match it started raining. A match එන්නේ නේද? The match කියලා එන්න ඕනි. Just before the match it started raining. They waited at least of 2 hours නෙමෙයිනේ for 2 hours. They waited at least for 2 hours but the rain did not stop. ඒගොල්ලන් පැය දෙකක් වගේ බලන් හිටියා ඒත් වැස්ස නැවතුනේ නැහැ කියලා කියන්නේ. මෙතන stop කියන එකත් වැරදි. මෙතන did not කියන වචනවලදී අපි මේ විදිහට stop කියලා use කරන්නේ අපි stop කියලා විතරයි use කරන්නේ. did not කියන එක කොහොමත් past tense එකක්. ඒක නිසා අපිට ආයෙ stop කියලා ඒක ආයෙත් past tense වලින් කරන්න ඕනේ නැහැ. ඒ නිසා did not එක normally අර base form එකේ තමයි words එන්නේ. ඒ කියන්නේ stop, eat ඔය වගේ words තමයි එන්නේ. මේක අපි ආයෙ ඒක past tense එකක් කරන්නේ නැහැ. They were very sadly නෙවෙයි නේද? sad කියලා. They were very sad කියලා එතනට එන්නේ. sadly කියන්නේ adverb එකක්. At the end, they decided to play cricket on the following day. ඊට පස්සේ ඒගොල්ලන් decide කරා ඊළඟ දවසේ cricket match එක play කරන්න. ඔන්න ඕක තමයි ඔය test එකේ අපිට කරන්න තියෙන්නේ. එහෙනම් අපි යමු test 5 එකට. test 5 එකේ තියෙන්නේ read the dialogue between Geet and his uncle. Write the necessary information in the space given below. The first one is done for you. මෙතන ඒගොල්ලන් ඩයලොග් එකක් දීලා තිනවා ගීත් සහ එයාගේ අංකල් අතර. ඉතින් අපිට මේ කන්වර්සේෂන් එක කියවලා මේ දීලා තියෙන ස්පේසස් ෆිල් කරන්න තමයි තියෙන්නේ. අපි එහෙනම් මේ ඩයලොග් එක කියවමු. How was the trip, uncle? It was great. Our office environment club organized it. Where did you go this time? This year we selected a small island in Puttalama. Have you ever been to an island? Never, but I would love to. Don't worry, I'll take you there during the next vacation. By the way, how did you go there? We hired a van and it took 5 hours for us to reach a town close to the island. We spent the night in the circuit bungalow and went to see the island in the morning on a boat. Wow, a boat ride? Yes, 1 hour ride in the calm sea. The village we visited in the island was very small. Drama Niladari said it had 105 people. Fishing is what they do for a living. Also, I saw some women making beautiful ornaments with seashells. They make money by selling them to the tourists. Isn't there a school for children there? Well, there is a very small school with a few teachers, that is all. මෙතන ගීතුයි එයාගේ අංකලුයි අතර යන ඩයලොග් එකේ කියවෙන්නේ මේ අංකල්ගේ ඔෆිස් එකෙන් ගිය එන්වයරන්මන්ට් ක්ලබ් එකෙන් ඕගනයිස් කරලා ගිය ට්‍රිප් එකක් ගැන. ඉතින් ඒකේ විස්තර ඒගොල්ලන් පුත්තලමේ පොඩි අයිලන්ඩ් එකකට තමයි ගිහිල්ලා තින්නේ. ඉතින් පොඩි විලේජ් එකකට ගිහිල්ලා තින්නේ. ඉතින් ඒ විස්තර ටික තමයි මේ ඩයලොග් එකේ කියවෙන්නේ. අපි බලමු මේ ස්පේසස් ෆිල් කරන්න. First one, the trip was organized by environment club. මෙතන තියෙන නේද environment club කියලා. It was second one, the place visited. ඒගොල්ලන් කොහෙද visit කරේ? A small island in Puttalama. එන්න ඒක තමයි එතනට එන answer එක. Mode of travelling from the circuit bungalow to the island. ඒගොල්ලන් කොහොමද circuit bungalow එකේ ඉඳන් island එකට ගියේ? මෙතන තියෙනව නේද boat එකේ ගියා කියලා. එතකොට boat ride කියලා අපිට ලියන්න පුළුවන්.
ඊට පස්සේ main livelihood of the people. මේ මිනිස්සු මේ විලේජ් එකේ හිටපු මේගොල්ලන් විසිට් කරපු අයිලන්ඩ් එකේ හිටපු මිනිස්සු තමන්ගේ ජීවනෝපාය කරගෙන හිටියේ මොකක්ද? මෙතන තියෙන නේද ෆිෂින් කියලා. ෆිෂින් තමයි ඒගොල්ලන්ගේ මේන්ම ලයිව්ලිහුඩ් එක. එතකොට එතනට එන්නේ ෆිෂින් කියලා. Population of the village. Population එක කීයද? 105 people. The ornaments were sold to මේ ornaments මේ පොඩි පොඩි ආභරණ ඒගොල්ලන් seashells වලින් හදන ornaments ඒ ආභරණ කාටද විකුණන්නේ? මේ tourist කියලා තියෙනව නේද? tourist වල තමයි විකුණන්නේ. එතකොට එතනට එන්නේ tourist කියලා. ඔන්න ওই විදිහට තමයි අපිට ටෙස්ට් 5 එකේ answers ලියන්න තියෙන්නේ. එහෙනම් අපි යමු ටෙස්ට් 6 එකට. ටෙස්ට් 6 එකේ කියන්නේ You are the secretary of the English Literary Association of your school. You have organized a singing competition in English. Write a notice inviting all the students of grade 9 to watch the event. Use about 40 to 50 words. Include date, time and the place of the competition. ඔයා ඔයගලන්ගේ ඉස්කෝලේ English Literary Association එකේ secretary කියලා හිතාගෙන තමයි මේ notice එක ලියන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන් ඕගනයිස් කරලා තියෙනවා සිංගින් කම්පිටිෂන් එකක් ඉංග්‍රීසි වලින්. ඉතින් අපිට මේ නෝටිස් එක ලියන්න තියෙන්නේ grade 9 students ලට මේ කම්පිටිෂන් එක බලන්න එන්න කියලා. ඉතින් මෙතන අපිට ඉන්ක්ලූඩ් කරන්න කියලා තියෙන date එක, time එක වගේම place of the competition. date එක, time එක වගේම කම්පිටිෂන් එක තියෙන ස්ථානෙ. මෙතන වචන 40ත් 50ත් අතර තමයි මේ නෝටිස් එක ලියන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු මාකින් ස්කීම් එකේ තියෙන නෝටිස් එක. මෙන්න මේක තමයි මාකින් ස්කීම් එකේ තියෙන නෝටිස් එක. අපි මේක කියවලා බලමු. නෝටිස් කියලා හැම වෙලේම උඩින් ලියන්න ඕනේ අපි නෝටිස් එකක් ලියද්දී. ඊට පස්සේ The English Literary Association of Pubudu Mahavidyalaya has organized a singing competition in English. It will be held on 2nd of January 2020 at 2 p.m. in the school main hall. All the students of grade 9 are invited to watch the event. Secretary, English Literary Association. මෙතන දැන් මේගොල්ලන් කියපු හැම ඩීටේල් එකක්ම ඉන්ක්ලූඩ් කරලා තියෙනව නේද? ඩේට් එක, ටයිම් එක වගේම කම්පිටිෂන් එක තියෙන ස්ථානෙත් මේන් හෝල් එකේ කියලා ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට දැන් මේ දීලා තියෙන මේ පැරග්‍රාෆ් එකෙන්ම අපිට අරගෙන නෝටිස් එක ලියන්න පුළුවන්. The English Literary Association of Pubudu Mahavidyalaya ඔයගලන්ගේ ඉස්කෝලේ එක නමක් ලියලා has organized a singing competition in English. Singing competition එකක් organize කරලා තියෙනවා English වලින්. It will be held on 2nd of January 2020 at 2 p.m. date එක වගේම time එක include වෙලා තියෙනවා. In the school main hall. School main hall එකේ තමයි තියෙන්නේ. Place of the competition එතන include කරලා තියෙනවා. All the students of grade 9 are invited to watch the events. grade 9 වල හැමෝටම invite කරනවා මේ event එක බලන්න. ඒක තමයි ඒ වෙනුවෙන් තමයි අපි මේ notice එකත් ලියන්නේ. To invite all the students in grade 9. ඊට පස්සේ අන්තිමට අපි secretary English association කියලා ලියන්න ඕනි. ඔන්න ඔය විදිහට තමයි note එකක් ලියන්නේ. මේක simply ලියන්න ඕනි වචන 40ත් 50ත් අතරේ. මේ ප්‍රශ්නෙම්ම අපිට අරගෙන ලියන්න පුළුවන්. අපි එහෙනම් යමු අනිත් question එකට. Test 7. Test 7 එකේ තියෙන්නේ read the passage and answer the question. මේ passage එක කියවලා දීලා තියෙන questions වලට උත්තර ලියන්න තමයි තියෙන්නේ. අපි එහෙනම් passage එක කියවමු. It was a beautiful warm Saturday in October and Sanduni's family had decided to have a picnic. Sanduni was helping her mother to get the picnic table ready for their lunch when the two of her married sisters arrived. Happy birthday, mother, they said as they handed over their brightly colored birthday presents. Sanduni had totally forgotten that it was her mother's 54th birthday. She quickly decided to find a present that would show her mother how much she loved. She ran upstairs to her bedroom and pulled her piggy bank down from its shelf and opened it. No coins fell out, but as she put her fingers inside, she felt a single piece of paper. It was a 100-rupee note. She picked it and ran to the gift store next to the shopping center. As she looked at the pretty dishes and other household items, she realized that her 100 rupee wouldn't be enough to buy that what she wanted.
Suddenly, she saw a pretty red flower. It was just the price, 99 rupees. She took the flower to the cashier and gave the 100 rupee note. Is that all the money you have? Asked the cashier. Yes, she said, just enough to buy this present for my mother. I'm sorry, dear, this gift cost more than what you have. With sales tax, it cost 108 rupees. Sanduni felt tears gathering in her eyes. She didn't understand sales tax, but all she understood was that she wouldn't be able to give that beautiful present to her mother. ඉතින් මේ පැසේජ් එක කියවෙන්නේ මොකක්ද? මෙතන කියවෙන it was a beautiful warm Saturday in October. And Sunday's family had decided to have a picnic. ඒ දවස සැටඩේ එකක් ඔක්ටෝම්බර් වල සැටඩේ දවසක්. ඉතින් මේ සඳුනිගේ ෆැමිලි එක පික්නික් එකක් යන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් සඳුනිත් එයාගේ අම්මට පික්නික් ටේබල් එක හදන්න උදව් කරගෙන හිටියා. ඒ වෙලාවේ එයාගේ අක්කලා දෙන්න එනවා. මැරි කරපු අක්කලා දෙන්න ඇවිල්ලා ඒගොල්ලන්ගේ අම්මට හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. එතකොට තමයි සඳුනිට මතක් වෙන්නේ ඒගොල්ලන්ගේ අම්මගේ උපන්දිනේ අද කියලා. ඊට පස්සේ එයා ටක් ගාලා උඩට දුවන් ගිහිල්ලා පිගී බැංක් එකේ එයායි කැටේ අරගෙන බලනවා එයාට සල්ලි කීයක්ද තියෙන්නේ කියලා අම්මට ප්‍රසන්ට් එකක් ගන්න. එතකොට එයාට 100 රුපී පේපර් එකක් තමයි කොලයක් 100 රුපී කොලයක් හම්බෙනවා. ඉතින් එයා ඒකත් අරගෙන එයා ගිෆ්ට් ස්ටෝර් එකට යනවා. ඊට පස්සේ එතනදී එයා දකිනවා ඩිෂස් වගේම අනිත් හවුස්හෝල්ඩ් අයිටම්ස් තියෙනවා. හැබැයි ඒව ගන්න එයා ළඟ සල්ලි නෑ. ඊට පස්සේ එයා දකිනවා ලස්සන රතු මලක්. ඊට පස්සේ එයා ඒක අරගෙන කැෂියර් ළඟට යනවා. ඊට පස්සේ කැෂියර් එතනදී කියනවා මේ මල 108 rupees වෙනවා සේල්ස් ටැක්ස් උත් වැදිලා. ඉතින් ඒක ගන්න වෙන්නේ නැහැ. එතකොට සඳුන්නිට ගොඩක් දුක හිතෙනවා. එයාට සේල්ස් ටැක්ස් කියලා දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි එයාට තේරෙන එකම දේ තමයි එයාගේ අම්මට ඒ ප්‍රසන්ට් එක ගන්න බැරි වෙනවා කියන එක. ඉතින් ඕක තමයි ඔය පැසේජ් එකේ කියවෙන්නේ. අපි එහෙනම් බලමු questions ටික. Whose birthday falls in October? ඔක්තෝබර් කාගේද බර්ත්ඩේ එක වැටුනේ? සඳුනිගේ අම්මගේ නේද? සඳුනීස් mother. What was Sanduni doing when her sisters arrived? එයාගේ අක්කලා එනකොට සඳුනි මොනවද කර කර හිටියේ? Preparing the picnic table. Having lunch එන්නෙත් නැහැ, getting ready for the birthday එන්නෙත් නැහැ. එයා අම්මට උදව් කර කර හිටියේ picnic table එක හදන්න. එතකොට එතනට එන්නේ answer A. Third one, how much money did the piggy bank have? Piggy bank එකේ කොච්චර සල්ලි තිබ්බද? Exactly 100 rupees නේද? 100 rupee කොලයක් තමයි තිබ්බේ. මේ කියන්නේ no coins fell out, but as she put her fingers inside, she felt a single piece of paper. It was a 100 rupee note. ඒ 100 rupee note එකක් තමයි තිබුණේ. More than 100 rupees තිබෙත් නැහැ, less than 100 rupees තිබෙත් නැහැ. Fourth one, the gift that Sandhani selected was සඳුනි මොකක්ද තෝරගත්තේ? මෙතන තියෙන්නේ the pretty red flower එකක් කියලා. එතකොට එන්නේ මෙතනට answer A, red flower. The word realize in line 10 means. line 10 එකේ realize කියන එකෙන් මොකක්ද අදහස් වෙන්නේ? She realized that 100 rupee wouldn't be enough. Answer A, guessed. B, understood. C, doubted. Understood නේද? එයාට තේරුණා එයාගේ 100 rupees මදි කියලා මේ pretty dishes වත් other household items වත් ගන්න. එයා ඒකට එතනට එන්නේ understood. එහෙනම් අපි යමු test 8 එකට. test 8 එකේ තියෙන්නේ paragraph එකක් ලියන්න. Write a paragraph on one of the following topics. Use about 50 to 60 words. අපිට මේ දීලා තියෙන topics දෙකෙන් එකක් තෝරගෙන paragraph එකක් ලියන්න තමයි තියෙන්නේ. පළවෙනියම තියෙන්නේ ඔයා ඉන්න ප්‍රදේශය ගැන, the place where I live. ඒක ගැන තමයි පළවෙනි paragraph එක ලියන්න තියෙන්නේ. දෙවෙනියට how I spend my free time. ඕගොල්ලන් ඕගොල්ලන්ගේ free time එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා තමයි දෙවෙනියට දීලා තියෙන paragraph එක ලියන්න තියෙන්නේ. ඉතින් මේ දෙකෙන් එකක් තෝරගෙන තමයි ලියන්න තියෙන්නේ. දෙකම මුකුත් ලියන්න නැහැ. එකක් තමයි තෝරගන්න තියෙන්නේ. එතන වචන 50ත් 60ත් අතර තමයි අපි ලියන්න තියෙන්නේ. අපි එහෙනම් marking scheme එකට ගිහිල්ලා බලමු. marking scheme එකේ ඒගොල්ලන් ලියලා තියෙන්නේ how I spend my free time. මම මගේ free time එක කොහොමද spend කරන්නේ කියලා තමයි ඒගොල්ලන් paragraph එක ලියලා තියෙන්නේ. අපි එහෙනම් මේක කියවලා බලමු. I do many activities when I'm free. Usually, I help my mother with all the household work such as cleaning, washing, cooking, etc. I enjoy reading storybooks,
especially detective stories. Sometimes I watch television programs too. I like cartoons and children's program. Every evening I spend some time playing with my little sister. ඉතින් මෙතන පළවෙනියටම අපි පැරග්‍රාෆ් එක ලියද්දී අපි සිලෙක්ට් කරන ටොපික් එක උඩින්ම ලියලා තමයි පැරග්‍රාෆ් එක ලියන්න පටන් ගන්නෙ. මෙතන එයා කියනවා මම ෆ්‍රී ටයිම් එකේ මගේ අම්මට උදව් කරනවා ක්ලීනින්, වොෂින්, කුකින් වගේ දේවල් වලට. ඊට පස්සේ එයා ස්ටෝරි බුක්ස් කියවෙනවා. ඊට පස්සේ එයා ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම්ස් බලනවා. එයා ඒ වගේම එයාගේ නංගිත් එක්ක සෙල්ලම් කරනවා. ඔය වගේ තමයි එයා ෆ්‍රී ටයිම් එක ස්පෙන්ඩ් කරන්න කියලා තියෙනවා. ඉතින් මේ වගේ සිම්ප්ලි ඔයගලන්ට පැරග්‍රාෆ් එක ලියන්න පුළුවන්. නෝමලි ඔයා කරන දේවල්, ෆ්‍රී ටයිම් එක කරන දේවල්, ඔයා ටීවී බලනවද, ඔයා සෙල්ලම් කරනවද, ඔයා පොත් කියවනවද, නැත්නම් මොන හරි ගේම්ස් ප්ලේ කරනවද, ඔය වගේ මොකක් හරි ඉන්ක්ලූඩ් කරලා ඔයා ෆ්‍රී ටයිම් එකේ කරන දේවල් ඉන්ක්ලූඩ් කරලා ඔයාට මේ පැරග්‍රාෆ් එක ලියන්න තමයි තියෙන්නේ. නැත්නම් අපිට ඒක සිලෙක්ට් කරගන්න පුළුවන් the place where I live. මම ජීවත් වෙන ස්ථානය ගැන, ඔයාගේ විලේජ් එක ගැන ඔයාලට කියන්න, ඔයාගේ විලේජ් එකේ මොනවද තියෙන්නේ, ස්පෙෂල් දේවල් මොනවද, ඔයාගේ විලේජ් එකේ ඉන්න මිනිස්සු ගැන වගේ අපිට ඒ පැරග්‍රාෆ් එකත් ලියන්න පුළුවන්. ওই දෙකෙන් එකක් සිලෙක්ට් කරලා ලියන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය ටෙස්ට් එක තමයි පේපර් 1 එකේ තියෙන අන්තිම ටෙස්ට් එක. ඉතින් අපි ටෙස්ට් 8ම ඩිස්කස් කරා. එහෙනම් අපි යමු පේපර් 2 එකට. පේපර් 2 එකට අපිට 2 hours හම්බෙනවා. එතනත් අපිට ප්‍රශ්න ඔක්කොටම උත්තර ලියන්න තියෙන්නේ පේපර් එකේම තමයි. අය එක්ස්ට්‍රා පේපර්ස් යූස් කරන්න නෑ. ඒගොල්ලන්ගේ ස්පේසස් ඔක්කොම දීලා තියෙන්නේ. එහෙනම් අපි යමු ටෙස්ට් 9 එකට. ටෙස්ට් 9 එකේ තියෙන්නේ read the text and underline the most suitable word given within the bracket. The first one is done for you. මෙතන මේ ටෙක්ස්ට් එක කියවලා මේ බ්ලැන්ක් එකට වඩාත්ම ගැලපෙන වචනේ තෝරලා ඒක අන්ඩර්ලයින් කරන්න තමයි තියෙන්නේ. වචනේ අන්ඩර්ලයින් කරන්න තමයි තියෙන්නේ, ලියන්න මුකුත් නෑ. මෙතන අන්ඩර්ලයින් කියලා ඒගොල්ලන් හයිලයිට් කරලා දීලාම තියෙනවා. අපි එහෙනම් බලමු ටෙක්ස්ට් එක. Once a month I go to the public library in my town. Last week I visited the library and borrowed, provided a book from the lending section. මාසෙකට සැරයක් මම පබ්ලික් ලයිබ්‍රරි එකට යනවා. ඊයේ සතියේත් මම ගිහිල්ලා පොතක් බරෝ කරා නේද? borrowed කියලා එන්නේ මෙතනට book from the lending section එකෙන්. lending section එකෙන් පොතක් ගත්තා. නැවත ගිහිල්ලා බාර දෙන්න පොතක් ගද්දි අපි කියන්නේ ඒක borrowed කියලා. ඊට පස්සේ how long can I keep, lend, save the book? I blank asked, told, spoke the lady at the lending section. How long can I keep the book? කොච්චර කාලයක් මට පොත තියාගන්න පුළුවන්ද? I asked නේද? මම ඇහුවා lending section එකේ ඉන්න ලේඩිගෙන්. මෙතනට told එන්නෙත් නෑ, spoke එන්නෙත් නෑ. මොකද මෙතන ප්‍රශ්නයක් තමයි අහන්නේ. එතකොට අපිට මෙතන fill කරන්න පුළුවන් ask කියලා. එතකොට answer A එක තමයි එන්නේ. The book I found was a novel written by a British author. The title caption heading of the novel was Invisible Man. මෙතනට ඉන්නේ title කියලා නේද? මෙතනට එන්නේ title කියලා. caption කියලා එන්නෙත් නෑ, heading කියලා කියන්නෙත් නෑ. මෙතන Invisible Man කියන්නේ පොතේ title එකට. It was a small book with pretty, handsome, beautiful pictures. අපි pictures වලට pretty කියන්නෙත් නෑ, handsome කියන්නෙත් නෑ. අපි කියන්නේ beautiful කියලා. It took 1 week for me to finish and close reading the book as I was very busy. Finish නේද? Finish reading the book. End reading the book කියලා කියන්නෙත් නෑ. Close reading the book කියලා කියන්නෙත් නෑ. Finish reading the book. මට සතියක් විතර ගියා පොත කියවන්න. මොකද මම ගොඩක් busy වුණ නිසා. However, I enjoyed the book very much. ඒත් මම මේ පොත ගොඩක් enjoy කරා. ඕක තමයි ඔය paragraph එකෙන් කියවෙන්නේ. ඉතින් test 9 එකත් එච්චර අමාරු නැහැ. එහෙනම් අපි යමු test 10 එකට. Test 10 එකේ කියන්නේ Raveen, Pasan and Naveen went to see a movie yesterday. Given below are some statements, questions from the conversation that took place among them after the movie. Rewrite each of them using reported speech. The first one is done for you. Test 10 එකේ කියන්නේ රවීන්, පසන් සහ නවීන් ඊයේ මූවි එකක් බලන්න ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන් අතර වෙච්ච කන්වර්සේෂන් එකේ සමහරක් statements, questions තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් අපිට මේ දීලා තියෙන statements, questions reported speech වලින් ලියන්න තමයි තියෙන්නේ මේ blanks වල. ඉතින් අපි reported speech වලටම තමයි indirect speech කියලා කියන්නේ. මෙතන
මේ ඩිරෙක්ට් ස්පීච් ටික ඉන්ඩිරෙක්ට් ස්පීච් වලට කන්වර්ට් කරන්න තමයි තියෙන්නේ. ඉන්ඩිරෙක්ට් ස්පීච් කියන්නේ කවුරු හරි ඩිරෙක්ට්ලි ඇවිල්ලා කියනවා නම්, ඒ කියන්නේ රවින් ඩිරෙක්ට්ලි මට ඇවිල්ලා දෙයක් කියනවා නම් ඒක ඩිරෙක්ට් ස්පීච්. හැබැයි මම රවින් කියපු දෙයක් වෙන කෙනෙක්ට කියනවා නම් එතන තියෙන්නේ ඉන්ඩිරෙක්ට් ස්පීච් නැත්නම් රිපෝටඩ් ස්පීච්. ඉතින් මෙතන ඩිරෙක්ට් ස්පීච් ඉඳන් ඉන්ඩිරෙක්ට් ස්පීච් නැත්නම් රිපෝටඩ් ස්පීච් වලට කන්වර්ට් කරද්දී වෙනස්කම් ටිකක් වෙනවා. ඉතින් ඩිරෙක්ට් ස්පීච් වල හැම වෙලේම මේ ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ තමයි ලියන්නේ කවුරු හරි ඩිරෙක්ට්ලි දෙයක් කියනවනම්. හැබැයි එයා කියපු දෙයක් පස්සේ අපි වෙන කෙනෙක්ට කියනවනම් එතන අපි ඉන්වර්ටඩ් කමාස් ලියන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඇඩ් වෙනවා ස්ටේට්මන්ට් එකකදී නම් that කියන එක. ඉතින් ඒ වගේම තමයි present tense past tense වෙනවා. මෙතන is was වෙලා තියෙනවා. ඒ කියන්නේ present tense past වෙනවා. අපි direct speech indirect speech වලට කන්වර්ට් කරද්දී ඒ වගේම ඒ වගේම අර pronouns ගොඩක් වෙලාවට change වෙනවා. ඉතින් අපි බලමු එහෙනම් second one පළවෙනි එක ඒගොල්ලන් අපිට කරලා දීලා තියෙනවා. අපි එහෙනම් පළවෙනි එක බලමු. Ravi, it is a fantastic movie. Ravi said that it was a fantastic movie. Second one, Pasant, it is the best movie I have ever seen. Pasant said that it was the best movie he had ever seen කියලා තමයි එතනට එන්නේ. He had ever seen. මෙතන මොකක්ද උනේ? මෙතන it is කියන එක was වෙනවා. It is කියන එක was වෙනවා. මං කිව්වා වගේම present tense හැම වෙලේම past tense වෙනවා. ඊට පස්සේ that කියන එක include වෙනවා. I have කියන එක present tense එකක්නේ. ඒක අපි had කියලා change කරනවා. මෙතන I කියන එක he වෙනවා. pronouns change එකකුත් වෙනවනේ. ඒ නිසා ඒක he වෙනවා. He had ever seen. ඊට පස්සේ අපි third one බලමු. Naveen, I'm glad that I saw it. Naveen said he was glad that he had seen it. එතනට එන්නේ he had seen it කියලා. ඉතින් මෙතන මොකක්ද උනේ? මෙතනත් I am කියන එක he was කියලා change වුණා. I කියන එක he විදිහට change වුණා. So it කියන එක had seen it. මෙතන තියෙන්නේ past tense එකක්. past tense එක past perfect එකක් වෙනවා. had seen කියන එක add වෙනවා. So කියන එක කොහොමත් past tense එකක්නේ. එතකොට had seen කියලා past perfect tense එක add වෙනවා. ඊට පස්සේ අපි යමු fourth one එකට. Pasan කියනවා Ravi, did you like the ending? Pasan asked Ravi if he liked the ending. If he liked the ending කියලා එන්නේ. මෙතන මොකක්ද වෙන්නේ? මෙතන question එකක්. මෙතන that කියන එක වෙනුවට අපිට add වෙන්නේ if කියන එක. question එකකදී add වෙන්නේ if කියන එක. that කියන එක add වෙන්නේ statement එකකදී. Pasan asked Ravi if he liked the ending. එයා ending එකට කැමති වුණාද කියලා. like කියන එක liked කියලා වෙනස් වෙනවා. මේක past tense එකක් වෙනවා. ඊට පස්සේ fifth one, Ravi, I will ask my brother to see it as well. Ravi said that he would ask his brother to see it as well. මෙතන මොකක්ද වෙන්නේ? මෙතන that කියන එක add වුණා. I කියන එක he වුණා. will කියන එක would වුණා. අනිත් ඔක්කොම similar. මෙතන will කියන එක හැම වෙලේම reported speech වලදී අපි ලියද්දි would විදිහට change වෙනවා. Sixth one, Naveen. What is the name of the main actress? Naveen wanted to know what was the name of the main actress. What was the name of the main actress? මෙතනට එන්නේ මොකක්ද? What was. Raveen wanted to know what was the name of the main actress. නවීන්ට දැනගන්න ඕනි වුණා main actress ගේ නම මොකක්ද කියලා. මෙතන is එක was වුණා. අනිත් ඒවා ඔක්කොම similar. මෙතන question එකේ ප්‍රශ්නයක් ආපු හින්දා wanted to know කියන එක තමයි add වුනේ. මෙතන what එක එහෙම ආවා what was the name කියන එක.
ඔන්න ඔය විදිහට තමයි අපි direct speech, indirect speech නැත්නම් reported speech වලට convert කරන්නේ. එහෙනම් අපි යමු test 11 එකට. test 11 එකේ තියෙන්නේ fill in the blanks with the words given in the box. There is one extra word. මෙතන අපිට කරන්න තියෙන්නේ මේ ටෙක්ස්ට් එක කියවලා මේ blanks fill කරන්න තමයි තියෙන්නේ. ඒගොල්ලන් words ටිකකුත් box එක දීලා තියෙනවා. ඒ වගේම කියලා තියෙනවා මෙතන extra word එකකුත් තියෙනවා. අපිට අනවශ්‍ය එක word එකකුත් මේගොල්ලන් දීලා තියෙනවා කියලා. එහෙනම් අපි මේ paragraph එක කියවමු. Over the past few years, tourism in the East African country of Tanzania has been growing fast. Tanzania has a really blank multicultural history and is blank to many different tribes. Tanzania has a really fascinating multicultural history. එතනට එන්නේ fascinating කියලා. And is home to many different tribes. Home. මෙතන මොකක්ද කියන්නේ? Tanzania has a really fascinating multicultural history. Tanzania කියන country එකට ගොඩාක් සිත් ගන්නාසුළු multicultural history එකක් තියෙනවා. ඒ වගේම එතන many tribes ගොඩාක් ගෝත්‍ර ජීවත් වෙන tribes කියන්නේ ගෝත්‍රවලට. දැන් අපේ ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියන් වගේ ගොඩාක් මිනිස්සු ජීවත් වෙනවනේ. ඒ වගේ තමයි ටැන්සේනියා වල විවිධ ගෝත්‍රිකවල මිනිස්සු ජීවත් වෙනවා. They blank peacefully together and have a blank range of occupations such as blank and making traditional jewelry. They live peacefully. Live peacefully together and have a wide. මෙතන wide කියන වචනේ තියෙනව නේද? Wide range of occupation such as. මෙතන occupation එක්කද තියෙනව නේද? farming කියලා. එතකොට මෙතනට එන්නේ farming කියලා. මෙතන මොකද කියන්නේ? They live peacefully together. ඒගොල්ලන් හැමෝම සමගියෙන් ජීවත් වෙනවා. ඒගොල්ලන්ට ගොඩාක් occupations වර්ග, ගොඩාක් රස්සාවල් තියෙනවා. Especially farming වගේම traditional jewelry හදන එක වගේම farming තමයි ඒගොල්ලන් ගොඩාක් වෙලාවට මේන්ම කරන occupations. මේන්ම ඒගොල්ලන්ගේ ජීවන උපායන් කියන්නේ අන්න ඒවා තමයි farming and making traditional jewelry. ඒගොල්ලන්ටම ආවේනික වෙච්ච ආභරණ හදන එක තමයි ඒගොල්ලන් කරන්නේ. Visits blank tribal villages notably to those blank the Masi is the blank of the country are blank a highlight of travel blank. මෙතන මොකක්ද කියන්නේ? Visits to. මෙතන to කියන වචන තියෙනව නේද? Visits to. Visits to tribal villages. මෙතන ඔයගලන්ට ලේසි වෙයි මේ වචන අපි යූස් කරන වචන හැම එකක්ම කට් කරලා දැම්මම. එතකොට මෙතන අපි fascinating කියන එක, home කියන එක, wait කියන එක, වගේම farming කියන එක, to කියන වචන යූස් කරලා ඒවා කට් කරලා දාන්න. එතකොට ලේසි අපිට වචන තෝරගන්න. එහෙනම් අපි බලමු. Visits to tribal villages notably to those of කියලා එන්නේ මෙතන. The Masi in the north of the country are often a highlight of travel itineraries. මෙතන මොකක්ද කියන්නේ? travel itineraries කියන්නේ travel plan එකක්. travel plans වල ගොඩක් වෙලාවට travel plans වල highlight එකක් තමයි ගෝත්‍රික ගම්මාන වලට යන එක. especially මේ මාසි කියන මාසිත් කියන ගෝත්‍රික ගම්මාන එක තියෙන්නේ north of the country. country එකේ north වලට වෙන්න තමයි මේ මාසි කියන ගම්මානේ තියෙන්නේ. ඉතින් ඒකට යන එක ගොඩක් වෙලාවට travel plans වල highlight එකක් කියලා තමයි මෙතන කියන්නේ. Last year, Tanzania welcomed about 290,000 blank, which made tourism the third blank important source of foreign exchange. Only coffee and cotton brought in more revenue. Last year, Tanzania welcomed about
290,000 visitors නේද? එතනට එන්නේ visitors කියලා. Which made tourism the third most. එතන most කියන වචනේ තියෙනවා නේද? Third most important source of foreign exchange. Only coffee and cotton brought in more revenue. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ටැන්සනියා වලට 2,90,000ක් විසිටර්ස්ලා ඇවිල්ලා තියෙනවා. ඒ නිසාම ටුවරිසම් එක වෙලා තියෙනවා most important source of the foreign exchange. foreign income ආපු ගොඩක්ම important source එක වෙලා තියෙනවා. ඊට උඩින් හැබැයි coffee වගේම cotton තියෙනවා. ඒවා tourism වලට වඩා income එකක් foreign income එකක් country එකට ගෙනල්ලා තියෙනවා. අපි දැන් use කරපු වචන ටික cut කරලා අයින් කරමු. අපි itineraries කියන එක of use කරා, north කියන එක, most, visitors වගේම often, ඒ වගේම live කියන එකත් අපි use කරා නේද? දැන් අපිට තියෙන වචන 3යි. එතනින් වචන 2ක් තමයි අපිට තව fill කරන්න තියෙන්නේ. Tourists are attracted to Tanzania blank of its golden beaches and its unusual geographical features. Tourists are attracted to Tanzania because මෙතනට එන්නේ because කියලා. Because of its golden beaches and its unusual geographical features. Tourism's ටැන්සනියා වලට එන්නේ ඒගොල්ලන්ගේ රත්තරන් පාට වගේ beaches නිසායි, ඒගොල්ලන්ගේ ගොඩක්ම වෙනස් geographical features නිසායි. ඊට පස්සේ තියෙනවා it has lakes of amazing blank. It has lakes of amazing depth නේද? ගොඩාක් ගැඹුරු lakes ටැන්සනියා වල තියෙනවා කියලා තමයි කියන්නේ. Tanzania also has more land devoted to natural parks and game reserves than any other wildlife destination in the country. වගේම ටැන්සනියා වල natural parks වලට වගේම game reserves වලට ගොඩාක් land එක දීලා තියෙනවා. අනිත් countries වලට compare කරද්දී. ඔන්න ඕක තමයි මෙතනින් තියෙන්නේ. මෙතන extra word එකක් තියෙනවා over කියලා. ඉතින් ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි යමු test 12 එකට. Test 12 එකේ තියෙන්නේ complete the following passage using the most appropriate form of the verb given within brackets. The first one is done for you. මෙතනත් මේ paragraph එක complete කරන්න තියෙන අපිට වඩාත්ම ගැලපෙන verb එක use කරලා. ඒගොල්ලන් verb form එකක් දීලා තියෙනවා මේ bracket ඇස්සේ. ඒක වැරදි. ඒ නිසා අපිට ඒක හරියට හදලා ලියන්න තමයි තියෙන්නේ. අපි එහෙනම් බලමු passage එක. Ramesh is a businessman. He often travels abroad on business trips. Last month, he blank on a trip to Paris in France. Last month කියන්නේ අපි දන්නව නේද එතනට එන්නේ මොකද past tense එක. go කියලා ඉන්නේ නැහැ නේද? went කියලා තමයි ඉන්නේ. Last month, he went on a trip to Paris in France. රමේෂ් කියන්නේ businessman කෙනෙක්. එයා ගොඩාක් වෙලාවට business trips වල යනවා. ගිය මාසේ එයා ගියා trip එකක් පැරිස් වලට. During the trip, he stayed at Shangri-La Hotel in Paris. Previously, he blank at the same hotel at least 3 times. Previously, he had stayed. Had stayed කියලා වෙන්න ඕනේ. ඒක past perfect එකක් වෙන්න ඕනේ එතනට. Had stayed. මෙයා එයාගේ tour එකේදී ඉඳලා තියෙන ශ්‍රැංගිලා hotel එක පැරිස් වල තියෙන. කලිනුත් එයා ඒකේ ඉඳලා තියෙනවා minimum 3 times වගේ, at least 3 times කියලා තියෙන්නේ. On the last day of the trip, he went to see the Eiffel Tower. It is a special monument built in 1889 to celebrate the centennial of the French Revolution. Build නෙමෙයි මෙතන තියෙන්නේ built කියලා. එයා මේ ට්‍රිප් එක අතරතුර Eiffel Tower එක බලන්න ගිහලා තිනවා. ඉතින් ඒක හදලා තියෙන්නේ 1889 දී. When he arrived there, he blank by one of his school friends. He was welcomed. මේක past tense එකක් නේ. මෙතන past වලින් තමයි ඔක්කොම යන්නේ. Welcomed by one of his school friends, Nalin, who lived in Paris. He blank for a company there at least for 10 years. He
has been working මෙතනට එන්නේ. has been working. ඒ කියන්නේ එයා අවුරුදු 10ක් ඉඳන් අද වෙනකන් කම්පැනි එක වැඩ කරනවා. ඉතින් එතනට එන්නේ has been කියලා. එතනට past tense එකක් නෙමෙයි. මෙයා තාමත් වැඩ කරමින් ඉන්නවනේ. ඒක නිසා තමයි has been working for a company කියලා එන්නේ. He was glad to see his friend after a long time. එයා ගොඩක් සතුටු වුණාලු එයාගේ යාළුවා ගොඩක් කාලයකට පස්සේ දකින්න. ඉතින් මෙතන කියවෙන්නේ රමේෂ් ගිය මාසේ ගිය ට්‍රිප් එකක් ගැන. ඒකින්ද මෙතනට එන්නේ past tense වගේම past perfect tense තමයි එන්නේ. මෙතනට විතරයි එන්නේ has been working කියලා. ඒ මොකද එයා අවුරුදු 10ක් ඉඳන් අද වෙනකම් තාම වැඩ කරන. ඒක නිසා තමයි has been working කියලා එන්නේ. දැන් අපි has been working එකට කියන්නේ present perfect continuous tense එකක්. ඒක past tense එකක් නෙමෙයි. present perfect continuous tense එකක්. අවුරුදු 10ක ඉඳන් අද වෙනකන් එයා වැඩ කරනවා කියලා. ඔන්න ওই විදිහට තමයි අපි test 12 එක කරන්නේ. ඉතින් එහෙනම් අපි යමු test 13 වලට. test 13 වල තියෙන්නේ some employment opportunities advertised in a local newspaper are given below. Match them with the description of people given. Write the correct letter of the advertisement in the box. මෙතන advertisements පහක් දීලා තියෙනවා. ඉතින් මේවා කියවලා අපිට මේ description මේ මිනිස්සුන්ගේ descriptions දීලා තියෙනවා. ඉතින් මේ jobs ටික මේ මිනිස්සුත් එක්ක match කරන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි බලමු job advertisements ඉස්සෙල්ලා. මෙතන important ටික highlight කරගන්න. එතකොට අපිට ලේසි. A. Help snack bar serving person. Help snack bar serving person. ඒ කියන්නේ snack bar එක වැඩ කරන්න පුද්ගලයෙක් තමයි හොයන්නේ. Friendly and energetic. Friendly වගේම energetic වෙන්න ඕනි. Experience not essential. Experience අවශ්‍ය නැහැ නේද? Not essential. Experience not essential. Saturday and Sundays only. Saturday, Sunday විතරයි වැඩ තියෙන්නේ. Call or drop in at Kingsway Centre බදුල්ල. කෝල් කරන්න හරි එන්න පුළුවන් Kingsway Centre බදුල්ල වලට. ටෙලිෆෝන් නම්බර් එක දීලා තියෙනවා and ask for the manager. ටෙලිෆෝන් නම්බර් එකක් දීලා තියෙනවා කෝල් කරන්න. නැත්නම් Kingsway Centre එකට ගිහිල්ලා මැනේජර්ත් එක්ක කතා කරගන්න පුළුවන්. B එකේ තියෙන්නේ guest favorite hotel. Requires a part-time waiter waitress. Guest favorite hotel එකට part-time waiter කෙනෙක් හරි waitress කෙනෙක් ඕනි. Only applicants with experience and good reference need apply. Experience වගේම reference එකක් තියෙන්නත් ඕනි. Wages excellent wages වගේම meals on duty. වැඩ කරන වෙලාවට meals උත් හම්බෙනවා. ටෙලිෆෝන් නම්බර් එකකුත් දීලා තියෙනවා. C වල තියෙන්නේ wanted a babysitter from January to July. Baby බබාලා බලා ගන්න කෙනෙක් ඕනේ January to July. Warm and kind hearted. එයා ගොඩක් අහිංසක කෙනෙක් වෙන්න ඕනේ. මොකද ළමයි එක්කනේ වැඩ කරන්නේ. මෙතන hours ටිකක් දීලා තියෙනවා. 8 ඉඳන් 8:30 ඉඳන් 5 වෙනකන් Monday to Friday. Reference required. Reference ඕනේ. ඒ වගේම ඒගොල්ලන් ටෙලිෆෝන් නම්බර් එකකුත් දීලා තියෙනවා. D එකේ තියෙන්නේ cleaner required for 12/4 modern office. Block in the station road Jayala. Cleaner කෙනෙක් තමයි අවශ්‍ය කරන්නේ. 2 hours per day. දවසකට පැය දෙකයි වැඩ කරන් තියෙන්නේ Monday to Friday. Monday to Friday to finish work before 8 am. 8ට කලින් වැඩ ඉවර කරන්න ඕනේ. මේ ඔෆිස් එකකට තමයි cleaner කෙනෙක් ඉල්ලා තියෙන්නේ. Wages rupees 20,000 per month. රුපියල් 20,000ක් තමයි පඩිය හම්බෙන්නේ. E එක full time cook for a new and exciting cafe venture. Full time cook කෙනෙක් තමයි cafe එකකට බලන්නේ. Good condition. Pay and working hours can be negotiated. Payment එක වගේම working hours වෙනස් කරගන්න පුළුවන්. Apply Green Cafe. මේ නම්බර් එකට call කරන්න පුළුවන්. අපි එහෙනම් බලමු people ලගේ description එක ගැන. A person with 2 small children who wants a few hours of work. Unskilled labor in the early morning.
මෙතන එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම එයාට මුළු දවසම වැඩ කරන්නත් බෑ. එයා බලන්නේ පැය few hours පොඩි පැය ගානකට වැඩක් තමයි බලන්නේ. එයා unskilled කෙනෙක්. එයා කිසිම skill එකක් නැහැ. එහෙම experience මොකුත් නැති කෙනෙක් unskilled labor in the early morning. එයා බලන්නේ උදේ පාන්දර වැඩකන් තමයි. මෙතන තියෙනව නේද? ක්ලීනර් කෙනෙක්ව හොයලා. මේ 8ට කලින් වැඩ ඉවර කරන්නත් ඕනේ. පැය 2යි වැඩ කරන්න තියෙන්නේ. එයාට එච්චර එක්ස්පීරියන්ස් මොකුත් ඕනෙත් නැහැ. එතකොට මෙතනට එන්නේ මොකක්ද? D අකුර නේද? මෙතන ලෙටර් එක තමයි ලියන්න තියෙන්නේ. එතකොට මෙතනට එන්නේ D කියලා. Second one, a lady with no experience or qualification is looking for a short-term full-time job Monday to Friday. මෙතනත් lady කෙනෙක් එයාට experience උත් නැහැ qualification උත් නැහැ. එයා නම් බලන්නේ full time job එකක් Monday to Friday. මෙතන තියෙනව නේද C එකේ a babysitter from January to July warm and kind hearted කියලා. එතනත් ඒගොල්ලන් එක්ස්පීරියන්ස් වත් ක්වොලිෆිකේෂන්ස් වත් ඉල්ලා නෑ නේද? මෙතන ෆුල් ටයිම් ජොබ් එකක් අනේ කියන්නේ Monday to Friday. ඉතින් අපිට එතනට ලියන්න පුළුවන් C. Third one, a student with no experience who cannot work on weekdays. මෙතන ස්ටුඩන්ට් කෙනෙක්ට බලන්න එයාටත් එක්ස්පීරියන්ස් නෑ. හැබැයි එයාට weekdays වල වැඩ කරන්නත් බෑ. එයා ස්ටුඩන්ට් කෙනෙක්නේ. ඉතින් එයාට වැඩ කරන්න බෑ. එතකොට මොකක්ද තියෙන්නේ? මෙතන තියෙනව නේද snack bar server. Friendly and energetic experience ඕනි නෑ. Saturday and Sunday විතරයි weekdays වල මුකුත් කරන්න නෑ. එතකොට එතනට එන්නේ letter A. ඊට පස්සේ fourth one, a student who has followed a course in a hotel school is now looking for his first full-time job. hotel school එක වැඩ කරපු කෙනෙක් job එකක් හොයන්නේ. ඉතින් එයා hotel school එක වැඩ කරලා තියෙනවා. එයාගේ first job එක තමයි. මෙතන තියෙනව නේද? full-time cook for a new and exciting cafe venture. අන්න ඒක තමයි මෙයාට තියෙන්නේ. මෙතන එකේ hotel එකේ experience ඉල්ලලා තියෙනවා. waiter waitress position එකට. හැබැයි මෙතන experience ඉල්ලලා නැහැ. ඒක නිසා මෙතනට එන්නේ E. මොකද මෙයාට experience මොකුත් නැහැනේ. මෙයාගේ first time job එකනේ. ඊට පස්සේ fifth one, a person with many years of experience. මෙයාට ගොඩාක් අවුරුදු වල experience තියෙනවා working in hotel is now looking for a well paid part time employment. මෙන්න මෙතන තමයි ඒක තියෙන්නේ. guest favorite hotel එකේ ඒගොල්ලන් කියනවා ඒගොල්ලන්ට part time waiter කෙනෙක් තමයි ඕනි. හැබැයි experience ඕනි. මෙයාට experience උත් තියෙනවා. මෙයා බලන්නේ part time employment එකක්. ඒකින්ද එතනට එන්නේ letter B. ඔන්න ඔය විදිහට තමයි මේ ටෙස්ට් එක කරන්න තියෙන්නේ. ටෙස්ට් 13 එක අපි යමු ටෙස්ට් 14 වලට. ටෙස්ට් 14 වල තියෙන්නේ එතනත් අපිට සිලෙක්ට් කරන question එකක් අපිට letter එකක් හරි නැත්නම් මේ description එකක් හරි ලියන්න පුළුවන්. පළවෙනි එක බැලුවොත් write a letter to one of your friends describing how you celebrated the Teachers' Day in your school. මෙතන letter එකක් ලියන්න තියෙන වගේ යාළුවෙක්ට එයාට describe කරලා ඔයගලන් Teachers' Day එක කොහොමද ඔයගලන්ගේ ඉස්කෝලේ celebrate කරේ කියලා. මේක යාළුවෙක්ට ලියන letter එකක් නිසා informal letter එකක් තමයි අපි ලියන්නේ. informal letter එකක් ලියන්න ඉච්චර අමාරු නැහැ. ඉතින් මේගොල්ලන් කියලා තියෙනවා මෙතන include කරන්න කියලා. ඔයා මොනවාද Teachers' Day එකේ කරේ? ස්පීචස් මොනවාද? ස්පීච් මොන හරි කරාද? ඒ මොනවාද? the role you played. ඔයා මොනවාද කරේ Teachers' Day එකේ? ඔයාගේ රෝල් එක මොකක්ද? ඔයා මොන හරි ස්පීච් එකක් කරාද? ඔයා සින්දුවක් කිව්වද මොකක්ද? how you felt about celebration. ඔයාලා කොහොමද ඒ celebrations දැනුනේ? මෙන්න මේ දේවල් ටික ඉන්ක්ලූඩ් කරලා වචන 100ක් විතර වෙන ලෙටර් එකක් තමයි ලියන්න තියෙන්නේ. ඉතින් පළවෙනියටම අපි දන්නවා ඉන්ෆෝමල් ලෙටර් එකක් ලියද්දී අපේ ඇඩ්‍රස් එක senders address එක තමයි අපි ලියන්නේ. අපේ ඇඩ්‍රස් එක ලියලා ඊට පස්සේ වගේ යාළුවාට dear සාරා නැත්තම් dear සඳුනි වගේ යාළුවව ඇඩ්‍රස් කරලා ඊට පස්සේ අපිට ලෙටර් එකේ කන්ටෙන්ට් එක ලියන්න තමයි තියෙන්නේ. කන්ටෙන්ට් එකේ තමයි මේ දේවල් ඔයා ටීචර්ස් ඩේ කරපු දේවල් මොන හරි ස්පීච් කරාද ඔයා මොන වගේ දෙයක්ද කරේ ඔයාට කොහොමද ඒක දැනුනේ ඒ දේවල් ටික ඉන්ක්ලූඩ් කරන් දෙන්නේ කන්ටෙන්ට් එකේ තමයි ඊට පස්සේ අන්තිමට
අපි you are loving friend කියලා ලියලා ඔයාගේ නම ලියලා අස්සනක් දාන්න තමයි තියෙන්නේ. ඔන්න ওই විදිහට තමයි අපි informal letter එකක් ලියන්නේ. දෙවෙනි එකේ තියෙනවා the following pie chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. මේ pie chart එකේ පෙන්නන්නේ ජුලයි month එකේ Mr. Pereira එයාගේ salary එක කොහොමද spend කරේ household වැඩවලට, ගෙදර වැඩවලට. Study it and write a description about it. මේක හොඳට අපි study කරලා අපිට description එකක් ලියන්න තමයි තියෙන්නේ. ඒකත් වචන 100ක විතර description එකක්. මෙතන මේ words ටික අපිට use කරන්න පුළුවන්. highest percentage, lowest percentage, more than, less than, equal කියන මේ words ටික use කරන්න පුළුවන්. ඉතින් මෙතන අපි description එකක් ලියද්දී අපි paragraph වෙන් කරන්නේ. අපි ඔක්කොම එකට තමයි ලියන්නේ. ඉතින් මෙතන මේ shapes ටික identify කරගෙන අපි මොනවටද මේ වියදම් උනේ කියලා බලන්න ඕනේ. මෙතන මේ shape එක තමයි මේ තියෙන්නේ. food වලට 25%, education වලට 22%, clothes වලට 15%, ඊට පස්සේ savings වලට 15%, transport වලට 12%, electricity වලට 8% කියලා තියෙනවා. other දේවල් වලට අනිත් දේවල් වලට 3%, කෑම වලට 25%, ඊට පස්සේ ළමයිගේ ඉගෙන ගන්න වැඩවලට 22%, ඊට පස්සේ ඇඳුම් පැළඳුම් ගන්න 15% එයාගේ සැලරි එකෙන් ගිහිලා තියෙනවා. ඊට පස්සේ ඉතුරු කරලා තියෙනවා එයා 15%, එයාට ට්‍රාන්ස්පෝර්ට් වලට ගිහිලා තියෙනවා 12%, ගෙදර ඉලෙක්ට්‍රිසිටි බිල් එකට 8% ගිහිලා තියෙනවා. ඊට පස්සේ අනිත් දේවල් වල 3% ගිහිලා තියෙනවා. ඔන්න ඕක තමයි මෙතන pie chart එකෙන් කියවෙන්නේ. ඉතින් මේ ටික අපි include කරලා description එකක් ලියන්න තමයි තියෙන්නේ. පළවෙනි description එක පටන් ගත්තී අපි introduction එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ highest percentage අපිට කියන්න පුළුවන් Mr. Pereira has spent highest percentage of his salary for food කියලා. for food කියලා ඊට පස්සේ අපිට ওই වගේ compare කරලා එයා ඊට පස්සේ අපිට කියන්න පුළුවන් he has spent an equal amount of his salary for clothes and savings වලට 15% තමයි use කරලා තියෙන්නේ. ඉතින් ඒක equal amount එකක් ඔය වගේ අපිට description එක ලියන්න පුළුවන්. අන්තිමට අපිට conclusion එකක් ලියන්න ඕනේ. අපි බලමුකෝ එහෙනම් marking scheme එක කොහොමද මේක දීලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ඒක දීලා තියෙන්නේ. එක paragraph එකක් තමයි ලියන්නේ. මෙතන ඒගොල්ලන් දීලා තියෙනවා this pie chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household need. ඕක ඔයගොල්ලන්ට question එකෙන්ම ගන්න පුළුවන්. ඊට පස්සේ he spent his salary on food, education, clothes, saving, transport, electricity and other minor needs. ඒකත් මෙතන දීලා තියෙනවනේ. ඒ ටිකත් include කරලා ලියන්න පුළුවන්. He spent 25% of his salary on food and 22% on education. එයා 25% එයාගේ salary එකෙන් food වලට spend කරලා තිනවා 22% education වලට. An equal amount of his salary was spent on saving and clothes. මං කිව්ව විදිහටම එයා savings වලට වගේම clothes වලට equal amount එකක් use කරලා තියෙනවා. එහෙම කියලා which is 15% කියලා ඔයගොල්ලන් ලියන්න පුළුවන්. While he spent 12% of his salary on transport, 3% was spent on electricity, but only 3% on other minor needs. ඔන්න ඔය විදිහට මේ ඔක්කොම include වෙන්න ඕනි. හැබැයි මේ ඔක්කොම include කරලා අපිට පොඩි description එක ලියන්න ඕනි. මෙතන introduction එක, මෙතන පොඩියට ඒ pie chart එක describe කරන්න, ඊට පස්සේ conclusion එක. According to this pie chart, he spent the highest percentage of his salary on food and the lowest on other minor needs. මේකෙන් ඔයාලට කියන්න පුළුවන් මේ pie chart එකට අනුව එයා වැඩිම amount එකක් එයාගේ salary එකකින් spend කරලා තියෙන කෑම වලට ගොඩක් අඩුවෙන් එයා spend කරලා තියෙන්නේ අනිකුත් පොඩි needs වලට කියලා. ඔන්න ඔය විදිහට conclusion එකකුත් දීලා description එක ලියන්න පුළුවන්. description එක ලියන එකත් හරිම ලේසි. ඒ වගේම informal letter එක ලියන එකත් ලේසි. ඉතින් ওই දෙකෙන් එකක් තෝරගෙන ලියන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි යමු test 15 එකට. test 15 එකේ තියෙන්නේ read the following text and complete the task given below. මේ text එක කියවලා මේ දීලා තියෙන questions වලට යටින් දීලා තියෙන questions වලට උත්තර ලියන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි text එක කියවමු. Peter was born in southern England in 1812 when industrial revolution in England was well underway. As thousands of factories were opened for business, people left their farms for the cities.
but their dreams of making more money and improving their life always did not come true. Men, women, and even children often exchanged backbreaking work in the field for the boredom and danger of the factory work. Peter's family moved to London when he was 5. His father John worked as a clerk, so he was better off than many people in London. But with his large family and love of entertaining, he and his wife constantly lived beyond their means. When Peter was 12, John was arrested for failing to pay a debt. He was sent to debtors' prison where people were kept until they could pay back the money they owed. Peter was taken out of school and forced to work in a shoe polish factory, wrapping and pasting labels on bottles. He worked from dawn to dark, 6 days a week in a dark room, listening to rats squeak beneath the rotting floorboard. His family finally inherited some money, settled his debt, and was released from jail. Peter later claimed that the factory experience nearly destroyed him. The story of Peter's childhood reads like the story in one of his novels, Forced to Work at Young Age. Peter suffered long hours and unhealthy conditions common in factories in the 19th century England. Memories of his experience haunted him for the rest of his life. මේ පැරග්‍රාෆ් එකේ මොකක්ද කියවෙන්නේ? මේ පැරග්‍රාෆ් එකේ කියවෙන්නේ පීටර් කියලා බෝයි කෙනෙක් ගැන. Peter was born in southern England in 1812 when industrial revolution in England was well underway. පීටර් ඉපදිලා තින්නේ ඉංග්ලන්ඩ් වල සදර්න් ඉංග්ලන්ඩ් වල 1812 දී ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් එක වෙමින් පවතින කාලෙදී. ඉතින් මේ කාලේ ෆැක්ටරිස් ඕපන් වෙලා තියෙනවා. මේ නිසාම මිනිස්සු ඒගොල්ලන්ගේ ෆාම් ලෑන්ඩ්ස් ඔක්කොම අතහැරලා සිටිස් වලට මූව් වෙලා තියෙනවා ෆැක්ටරිස් වල වැඩ කරන්න. මෙතනදී පිරිමි අය ගෑනු අය වගේම ළමයිටත් ෆැක්ටරිස් වල වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. පීටර්ගේ ෆැමිලි එක ලන්ඩන් වලට මූව් වෙන්නේ එයාට අවුරුදු 5දී. එයාගේ තාත්තා ක්ලර්ක් කෙනෙක්. එයාගේ තාත්තගේ නම ජෝන්. එයා ක්ලර්ක් කෙනෙක්. ඒ කියන්නේ ලිපිකරුවෙක්. ඒ නිසා ඒගොල්ලන්ට අනිත් මිනිස්සු වගේ ෆැක්ටරිස් වල වැඩ කරන්න ඕනි උනේ නැහැ. මොකද එයාගේ තාත්තට ටිකක් සල්ලි තිබුණා. හැබැයි පීටර්ගේ තාත්තා වගේම අම්මත් එන්ටර්ටේටින් වලට, ඒ කියන්නේ විනෝදය සඳහා ගොඩාක් සල්ලි වියදම් කරා. ඒ නිසා පීටර්ට අවුරුදු 12ක් වෙද්දිම එයාගේ තාත්තව අරෙස්ට් කරනවා ණයක් ගෙවන්න බැරි වෙච්ච නිසා. ඒ නිසා එයාව සිරගත කරනවා එයාට ඒ ණය ආපහු ගෙවන්න පුළුවන් වෙනකන්. මේ අතරතුර Peter was taken out of school and forced to work in a shoe polish factory. පීටර්ට ඉස්කෝලේ ගමන නවත්තලා එයාට shoe polish factory එක වැඩ කරන්න වෙනවා. එයාට උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ කරන්න වෙනවා. දවස් 6ක් වැඩ කරන්න වෙනවා. ඉතින් මේ ෆැක්ටරි එක ඇතුලේ කොහොම හරි ඔහොම වැඩ කරලා ඉද්දී එයාගේ කොහොම හරි ඒගොල්ලන්ට ෆැමිලි එකට සල්ලි ටිකක් හම්බෙලා මේ ඩෙප්ට් එක මේ ණය සෙටල් කරනවා. ඊට පස්සේ තාත්තව නිදහස් කරගන්නවා. හැබැයි Peter later claimed that the factory experience nearly destroyed him. factory එකේ එයාට තිබ්බ experience එක එයාව ගොඩාක් විනාශ කරා කියලා කියනවා. එයාට නිකන් එයාගේ ළමා කාලේ එහෙම එයාට අවුරුදු 12ක එයා පොඩි ළමෙක්නේ. ඉතින් මෙතන කියනවා the story of Peter's childhood reads like the story in one of his novels. Forced to work at young age, Peter suffered long hours and unhealthy conditions common in factories in 19th century. Memories of his experience haunted him for the rest of his life. ඉතින් පීටර්ගේ එක්තරා නවල් එක එයා ලියලා තියෙනවා එයා කොහොමද එයාට forced to work එයාට කොහොමද බලෙන් වැඩ කරන්න උනේ young age එක ගොඩාක් පොඩි වයසක ඊට පස්සේ එයා ගොඩාක් long hours ඒ කියන්නේ ගොඩාක් වෙලා වැඩ කරලා තියෙනවා ඒ වගේම ඒ factories වල කිසිම facility එකක් තිබිලත් නැහැ ඉතින් මේවා එයා කියනවා memories of his experience haunted him for the rest of the life මේ memories ටික මේ dark memories ටික එයාගේ ජීවිත කාලෙම එයාට මතක තිබ්බා කියලා මෙතන කියනවා එහෙනම් අපි යමු questions ටිකට State whether the following statements are true, false or not given by putting a tick in the relevant column. අපිට මේ statements ටික කියවලා ඒවා ඇත්තද බොරුද නැත්නම් paragraph එකේ දීලා නැද්ද කියලා බලලා tick එකක් දාන්න තමයි තියෙන්නේ. First one, Peter was born in London. Peter ඉපදුනේ ලන්ඩන් වල කියලා දෙතුණා. මෙතන තියෙන නේද Peter was born in southern England කියලා.
ඉංග්ලන්ඩ් කියන්නේ තමයි කන්ට්‍රි එක. ලන්ඩන් කියන්නේ ඉංග්ලන්ඩ් වල තියෙන ප්‍රධාන සිටි එක. අපි දන්නේ පීටර් ඉපදුනේ මොන සිටි එකේද කියලා. ඒ නිසා අපි not given කියන එකට දාමු නේද? අපි දන්නේ නැහැ එයා ඉපදිච්ච සිටි එක. එයා ඉංග්ලන්ඩ් වල ඉපදිලා තියෙනවා. හැබැයි අපි දන්නේ එයා ඉපදිච්ච සිටි එක මොකක්ද කියලා. ඒකින්ද අපි not given කියලා දාමු. Some people in farms migrated to city. ඒක ඇත්ත නේද? මිනිස්සු ෆැක්ටරි වල වැඩ කරන්න හිතාගෙන සිටිස් වලට ගියා. ඒක අපි දාමු true කියලා. Working in factories became a tiresome experience for people. ෆැක්ටරිස් වල වැඩ කරන එක ගොඩාක්ම අමාරුයි. tiresome ගොඩක් මහන්සි experience එකක් peopleට. ඒක ඇත්ත නේද? ෆැක්ටරිස් වල වැඩ අමාරුයිනේ. Peter had two brothers and one sister in the family. අපි ඒක දන්නේ නැහැ. පීටර් ගැන එහෙම ඒගොල්ලන්ගේ එයාගේ siblings ගැන මුකුත් include කරලා තිබ්බේ නැහනේ. ඒකින්ද අපි ඒකට not given කියලා දාමු. John and his wife had spent money with care. ජෝන් කියන්නේ පීටර්ගේ තාත්තයි අම්මයි සල්ලි ස්පෙන්ඩ් කරේ ගොඩක් ප්‍රවේශමෙන්ද නෑ නේද? ඒගොල්ලන් මෙතන අර එන්ටර්ටේන්මන්ට්ස් වලට එහෙම සල්ලි ස්පෙන්ඩ් කරා කියලා තියෙනව නේද? එතකොට එතනට එන්නේ false කියලා. 6th one Peter became an author later in his life. ඒක ඇත්ත නේද? මෙතන අන්තිමට දීලා තියෙනවා පීටර් එයාගේම නවල් එක ලියලා තියෙනවා. එයා කොහොමද එයාට වැඩ කරන්න බල කරේ එයා පොඩි ඒජ් එක එයාට අවුරුදු 12 දී එයා කොහොමද බල කරේ වැඩ කරන්න ওই දේවල් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි ටාස්ක් 1 එක අපිට කරන්න තියෙන්නේ. අපි යමු ටාස්ක් 2 එකට. Write a word from the first paragraph closest in the meaning in each phrase given below. මේ phrases වලට වඩාත්ම ගැලපෙන වචන paragraph එකෙන් තෝරලා ලියන්න තමයි තියෙන්නේ. Very tired, very hard and tiring. Very hard and tiring. අපි මෙතන තිබ්බා නේද back breaking කියලා. ෆාමින් කියන්නේ ගොඩාක් hard වගේම tiring work එකක්. ඒ work එක අතහැරලා තමයි මිනිස්සු factory work එක හොයාගෙන ගියේ. ඉතින් back breaking කියලා තමයි එතනට එන්නේ උත්තරේ. ඊට පස්සේ තියෙනවා possibility of harm or injury. possibility of harm or injury. මෙතන තියෙන්නේ danger කියලා. danger කියන උත්තරේ තමයි එතනට එන්නේ. danger කියන්නේ possibility of harm or injury කියන එකට තමයි. ඊට පස්සේ අපි බලමු second one. Write the sentence in paragraph 2 which says that Peter's father had a fairly good life. පීටර්ගේ තාත්තට හොඳ ලයිෆ් එකක් තිබ්බා කියන sentence එක paragraph එකෙන් තෝරලා ලියන්න තමයි තියෙන්නේ. මෙතන තියෙනවා නේද his father John worked as a clerk so he was better off than many people in London. මෙන්න මේ sentence එක තමයි එතන ලියන්න තියෙන්නේ. His father John worked as a clerk so he is better off than many people in London. එයාගේ තාත්තා ලිපිකරුවෙක් වුණ නිසා අනිත් මිනිසුන්ට වඩා හොඳ ජීවිතයක් ගත කරා කියන එක තමයි එතනින් mean වෙන්නේ. Underline the word that best explains the behavior of Peter's parents. Wise, irresponsible, intelligent, thoughtful. පීටර්ස්ලාගේ පේරන්ට්ස්ලාගේ behavior ගැන මොකක්ද කියන්නේ? irresponsible නේද? ඒගොල්ලන් කිසිම responsibility එකක් නැතුව තමයි වැඩ කරේ. ඒගොල්ලන් නිසා තමයි පීටර්ට ෆැක්ටරි එක වැඩ කරන්න උනේ. මොකද ඒගොල්ලන් එන්ටර්ටේන්මන්ට් වලට ගොඩාක් සල්ලි වියදම් කරා. ඒ නිසා මේගොල්ලන් ණය වුණා. ඒ නිසා තමයි පීටර්ට ෂූ පොලිෂ් ෆැක්ටරි එක වැඩ කරන්න සිද්ධ වුනේ. ඒක නිසා ඒගොල්ලන් irresponsible parentsලා කියලා කියන්න පුළුවන්. Underline the most suitable title for the given text. Peter's childhood, Peter's dream, Peter's prison life, Peter's school life. පීටර්ගේ childhood ගැන, පීටර් කියන ළමයාගේ ළමා කාලය ගැන තමයි කියවෙන්නේ. ඉතින් එතනට එන්නේ Peter's childhood කියලා. අපි එහෙනම් යමු test 16 එකට. මේක තමයි අන්තිම test එක. මෙතන අපිට ඒගොල්ලන් topics 4ක් දීලා තිනවා. මේකක් select කරගෙන අපිට ලියන්න තමයි තියෙන්නේ. පළවෙනි එක an article to a school magazine on the topic eating healthy foods leads to a healthy life. Include what healthy foods mean, what unhealthy foods mean, why one should eat healthy foods, how it leads to a healthy life. මෙතන පළවෙනි එකේ කියන්නේ ආටිකල් එකක් ලියන්න තියෙන්නේ ස්කූල් මැගසින් එකට eating healthy foods leads to a healthy life. healthy foods කන එකෙන් healthy life එකක් ස්පෙන්ඩ් කරන්න පුළුවන් කියන topic එක යටතේ අපිට ආටිකල් එකක් ලියන්න තමයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලන් කියලා තිනවා මෙතන include කරන්න කරුණු ටික.
මෙතන what healthy foods mean. Healthy foods කියන්නේ මොනවාද? ඒ කියන්නේ අපිට examples දෙන්නත් පුළුවන්. vegetable, fruits වගේ examples දෙන්න පුළුවන්. ඒක introduction එකට තියාගන්න. ඒ වගේම what unhealthy foods. Unhealthy foods කියන්නේ මොනවාද? අපිට කියනවා fried rice or burger or unhealthy foods. ඒවා නිසා ඇතිවන diseases ගැන අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ why one should eat healthy foods. ඇයි කෙනෙක් healthy foods කන්න ඕනි? එයාට long term ජීවත් වෙන්න, ඒ වගේම එයාට diseases avoid කරන්න. ඔය වගේ ඒ කියන්නේ cholesterol, diabetics, ඔය වගේ diseases, cancer වගේ diseases avoid කරන්න පුළුවන්. අපි healthy foods කෑවොත්. ඊට පස්සේ how it leads to healthy life. මේ දේවල් නිසා අපි healthy foods කන එකෙන් අපිට කොහොමද healthy life එකක් ලීඩ් කරන්න පුළුවන්. ඔන්න ඔය ටික ඉන්ක්ලූඩ් කරලා අපිට ආටිකල් එකක් ලියන්න තමයි ඕනේ. ඉතින් පැරග්‍රාෆ් 3ක් වගේ තිබ්බනම් ඇති. පළවෙනියට ඉන්ට්‍රොඩක්ෂන් එක දීලා ඊට පස්සේ කන්ටෙන්ට් එක දාලා ඊට පස්සේ අන්තිමට කන්ක්ලූෂන් එකක් දුන්නා නම් ඇති. ඊට පස්සේ B එකේ තියෙනවා an essay on why a society should respect its elders. B එකේ අපිට තියෙන්නේ සොසයිටි එකක් ඇයි එල්ඩර්ස්ලා රෙස්පෙක්ට් කරන්න ඕනි කියන එක යටතේ එසේ එකක් ලියන්න. මෙතනත් පැරග්‍රාෆ් 3ක් වගේ ඇති. ඉතින් මේගොල්ලන් අපිට ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා සීනියර් සිටිසන්ස්ලා කියන්නේ කවුද කියලා. Have experience in life, deserve respect, dignity and appreciation, have served the country, teach us good manners and traditions. මෙතන අපිට එසේ එකේ පළවෙනියටම ඉන්ට්‍රොඩක්ෂන් එක දෙන්න පුළුවන් සීනියර් සිටිසන්ස්ලා කියන්නේ කවුද කියලා ඉන්ට්‍රොඩියුස් කළේ. කියන්නේ ඒගොල්ලන් have experiences in life. They are people who have experience in life. ඒ වගේ එකකින් අපිට ස්ටාර්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට බොඩි එක ලියන්න පුළුවන්. ඇයි සොසයිටි එකක් ඒගොල්ලන්ට රෙස්පෙක්ට් කරන්න ඕනි කියන එක. ඊට පස්සේ අන්තිමට කන්ක්ලූෂන් එකකින් එල්ඩර්ස්ලා රෙස්පෙක්ට් කරාම අපිට සොසයිටි එකට වෙන දේ ගැන කන්ක්ලූෂන් එකක් දෙන්න පුළුවන්. අන්න ඒ විදිහට එසේ එකක් ලියන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා C එකේ you have been asked to deliver a speech on the importance of learning English in modern world. ස්පීච් එකක් ලියන්න තියෙන්නේ the importance of learning English in modern world. අද ලෝකෙදී අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න එකේ තියෙන වටිනාකම ඉම්පෝර්ටන්ස් එක ගැන ස්පීච් එකක් තමයි ලියන්න තියෙන්නේ. At the English activity day in your school. ඔයා තමයි මේ ස්පීච් එක කරන්නේ. ඔයාගේ ඉස්කෝලේ ඉංග්‍රීසි ඇක්ටිවිටි ඩේ එකේදී. මෙතනත් ඒගොල්ලන් පොඩි අපිට ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා. English a global language useful for higher studies. Advantage for better job opportunities enables working abroad. මෙන්න මේ ටික ඉන්ක්ලූඩ් කරලා පළවෙනියටම අපි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. මේක දැන් කියන භාෂාවෙන් මේ ස්පීච් එකක්නේ. ඔයා පළවෙනියට පටන් ගන්න ඕනේ good morning dear principal, dear vice principal and my dear friends. I'm here to do a speech about the importance of learning English in modern world. ඔය වගේ එකකින් පටන් අරගෙන තමයි අපිට කන්ටිනියු කරන් තියෙන්නේ. ඊට පස්සේ අපිට අන්තිමට ඉංග්‍රීසි නිසා අපිට තියෙන ඇඩ්වාන්ටේජස් මොනවාද? අපිට higher studies වලට වෙන රටවල් වලට යන්න පුළුවන්. අපිට හොඳ jobs ගන්න පුළුවන්. ඉංග්‍රීසි තියෙන කෙනෙක්ට, ඉංග්‍රීසි knowledge එක තියෙන කෙනෙක්ට හොඳ jobs ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පිට රටවල් වල ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඔය වගේ ඇඩ්වාන්ටේජස් ටිකක් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. කන්ක්ලූෂන් එක විදිහට ලියන්න පුළුවන්. Thank you for listening to my speech. ඔය වගේ මොකක් හරි කන්ක්ලූෂන් එකක් ලියන්න පුළුවන්. නැත්නම් අපිට thank you for your attention. ඔය වගේ දෙයක් ඊට පස්සේ have a nice day කියලා ඉවර කරන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ දෙයකින් අපිට ඔය වගේ දෙයක් තමයි අපිට ස්පීච් එක අන්තිමට කියන්න තියෙන්නේ. ඉතින් ඒක කන්ක්ලූෂන් එක විදිහට ලියන්න. ඊට පස්සේ D එකේ තියෙනවා write a folk story you have read or heard. folk story කියන්නේ ජන කතාවක් තමයි ලියන්න තියෙන්නේ. දැන් මෙතන අපිට හිතලා මුකුත් කතා ලියන්න නැහැ. තියෙන ජන කතාවක් තමයි ලියන්න තියෙන්නේ. ඔයා කියවලා තියෙන නැත්තම් ඔයා අහලා තියෙන. ඉතින් එතන තමයි D එකේ තියෙන එක තමයි. ඔන්න ඔය ටික තමයි 2019 O level English paper එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඉතින් මම ටෙස්ට් 16ම ඩිස්කස් කරා. ඉතින් අදට paper discussion එක ඉවරයි. Thank you for listening. Have a nice day.